ආයිබෝන් කියලා පිළිගන්නවා සියලුම දෙනා ටෙක්මේකර් YouTube channel එකට. අද අපි කතා කරන්න මාතෘකාව වෙන්නේ Fusion 360 කියන software එක පිළිබඳව තමයි. මෙතන ඉදිරියට අපි වීඩියෝ සීරීස් එකක් විදිහට එකතු වෙනවා. මෙන්න මේ Fusion 360 කියන software එක ගැන. අපි බලමු මේ Fusion 360 කියලා කියන software එක මොකක්ද කියන දේ ගැන මම මුලින්ම පුංචි හැඳින්වීමක් කරන්නම්. Fusion 360 කියලා කියන්නේ Autodesk සමාගම විසින් නිර්මාණය කරන ලද cloud based 3D designing, engineering සහ manufacturing platform එකක්. මේ software එකේ අන්තර්ගත වෙලා තියෙනවා computer aided designing, computer aided manufacturing, computer aided engineering කියන මේ වලම් තුනම. මේ එකින් එකට වෙනස් වූ designing සහ manufacturing වලට අදාළ කරන සියලුම දේ මේ software එකේ අන්තර්ගත වෙලා තියෙනවා. මම ඒ ගැන ඉදිරියට කතා කරන්නම්. දැන්ට පුංචි හැඳින්වීමක් විදිහට මෙතන පුළුවන් අපිට designing කරගන්න, එහෙම නැත්නම් generative design එකක් කරගන්න, render ඒ කියන්නේ අපිට අවශ්‍ය කරන විදිහට මේ part එක කොහොමද අපිට introduce කරන්නේ, අන්න ඒ විදිහට කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම අපි නිර්මාණය කරන ලද model එක animation කරගන්න පුළුවන්. ඒ model එකට අදාළව simulation කරගන්න පුළුවන්. ඒ model එක එහෙම නැත්නම් work piece එක එහෙම manufacture කරගන්න පුළුවන්. ඒ වගේම drawing එකක් විදිහට අපිට out කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම මේකේ අලුත් එහෙම නැත්නම් feature එකක් දීලා තියෙනවා electronic designing වලට. ඒ කියන්නේ එතකොට අපිට මේකෙදි 3D designing, electronic designing, manufacturing, simulation, animation, rendering ඒ සියලුම දේවල් එකම software එකෙන් පාවිච්චි කිරීමේ හැකියාවක් තියෙනවා. අර මම කලින් කිව්වා වගේම අපිට පුළුවන් මේකේ 3D ආකෘතියක් නිර්මාණය කරලා, model එකක් නිර්මාණය කරලා ඒක simulation කරලා එහෙම නැත්නම් render කරලා ඒක අපිට introduce කරන්න පුළුවන් ලස්සන විදිහට ඒක හදාගෙන, එහෙම නැත්නම් අපි නිර්මාණය කරන ලද product එකේ out එක විදිහට ඒක පෙන්වන්න පුළුවන්. ඊට අමතරව මේක අපිට පුළුවන් CNC වගේ මැෂින් එකකට දාලා out කරගන්න අවශ්‍ය කරන කෝඩ් හදන්න, 3D printer එකකට අපිට මේක ලබා දෙන්න ඕන කෝඩ් විදිහට generate කරගැනීමේ හැකියාව මේ software එකේදී අපිට පාවිච්චි කරන්න Autodesk කියන සමාගමෙන් Fusion 360 කියන මේ designing software එක introduce කරලා දීලා තියෙනවා. මේක සාමාන්‍යයෙන් අපිට පාවිච්චි කරන්න පුළුවන් උදාහරණයක් විදිහට අපිට education කියන්නේ educatorලට මේකෙදි student විදිහට engineering students ලට පාවිච්චි කරන්න පුළුවන්, mechanical එහෙම නැත්නම් electronics ඒ වගේ අයට මේක පාවිච්චි කරන්න පුළුවන්. මීට අමතරව නිෂ්පාදන ක්‍රියාවලිය නිර්මාණ ශිල්පීන්ට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම මේක designing ඉගෙන ගන්න අයට මේක පාවිච්චි කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම සාමාන්‍යයෙන් හොබි එකක් විදිහට 3D designing වගේ දේවල්, electronic designing වගේ දේවල් කරන අයට මේ software එක පාවිච්චි කරන්න පුළුවන්. මේකෙදි අපිට මේ software එක Autodesk සමාගමෙන් මුදල් ගෙවීමකින් සහ එහෙම නැත්නම් education access එකක් විදිහට, education license එකක් විදිහට පාවිච්චි කිරීමේ හැකියාවක් ලබා දීලා තියෙනවා. සාමාන්‍යයෙන් education license එකක් පාවිච්චි කරනවා නම් අපිට පුළුවන් university ID එකක් පාවිච්චි කරලා, එහෙම නැත්නම් university email එක පාවිච්චි කරලා autodesk.com කියන වෙබ්සයිට් එකට ගිහිල්ලා අපිට පුළුවන් autodesk.com කියන වෙබ්සයිට් එකට ගිහිල්ලා ඉවරලා education කියන කැටගරි එකේ තියෙනවා student කෙනෙක්ටද, educator කෙනෙක්ටද, IT administrator කෙනෙක්ටද කියලා අපිට මේකදනේ free access දීලා අපිට පුළුවන් education access එකක් request කරලා අවුරුද්දක් යනකම් මේ software එක පාවිච්චි කරන්න. එතනින් එහාටත් ආයේ අපිට මේක ආයෙ අප්ඩේට් කරගන්න පුළුවන්. ඒ ඊළඟ අවුරුද්දට මේ විදිහට අපිට පාවිච්චි කිරීමේ හැකියාවක් තියෙනවා. එහෙම නැත්නම් අපිට මේක මුදල් ගෙවීමක් කරලා ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් අවුරුද්දකට ඩොලර් 476ක් වගේ ප්‍රමාණයක් අපි මෙයාලට ගෙවීමක් කරලා අපිට full access විදිහට මේ software එක පාවිච්චි කිරීමේ හැකියාවක් තියෙනවා. මේ විදිහට අපිට
මං ඊළඟ වීඩියෝ එකෙන් කතා කරන්න කොහොමද ස්ටුඩන්ට් කෙනෙක් විදිහට යුනිවර්සිටි ඊමේල් එකක් පාවිච්චි කරලා එහෙම නැත්නම් යුනිවර්සිටි ID එකක් පාවිච්චි කරලා මෙයාලගේ autodex.com කියන වෙබ්සයිට් එකට ගිහිල්ලා එයාලගේ education access එක රික්වෙස්ට් කරන්න කොහොමද කියලා ඊළඟ වීඩියෝ එකේ කතා කරන්නම්. ඒ වගේම ඊළඟ වීඩියෝ එකකින් අපි මේ සීරීස් එකේ මූලිකම දේ ඉඳන් අවසානයේ වෙනතෙක් මේ වීඩියෝ ටික මේ සීරීස් එක ඉස්සරහට යනවා. අපි එහෙමනම් බලමු මේ software එකෙන් මොනවාද කරන්න පුළුවන්, මොනවාද අපිට මේකෙන් ඩිසයිනින් කරගැනීමේ හැකියාවක් පවතින්නේ, අපිට තාම අවශ්‍ය කරන දේවල් හැමදේම කියන්නේ අපේ ඉන්ජිනියරින් ෆීල්ඩ් එකට අදාළව නිර්මාණ කියන්නේ තමන්ට අවශ්‍ය කරන මොකක් හරි මැනුෆැක්චරින් පාර්ට් එකකට අවශ්‍ය කරන හැමදේම මෙතනින් ඩිසයිනින් කරලා අපිට මැනුෆැක්චර් පාර්ට් එකක් විදිහට අවුට් එකක් ලබා ගැනීමේ හැකියාවක් මේ software එක සතුව තියෙනවා. ඉතින් ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙමු. මාත් එක්ක එකතු වුණාට ඔයාලා සියලුම දෙනාට ස්තුතියි කියලා ඔබ සියලු දෙනාට ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙමනම් මාව subscribe කරලා නැත්නම් subscribe කරන් යන්න. ඒ වගේම මේ වීඩියෝ එකේ සීරීස් එකේ කොහොමද වෙන්න ඕන දේවල් ඔයාලට අදහසක් තියෙනවා නම් ඒ දේවල් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් විදියට දාගෙන යන්න. ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු.